සුබ දවසක් සියලු දෙනාටම. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මම කොහොමද පරිප්පු වඩේ හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා පරිප්පු කෝප්පයක් පොඟවලා පැයක් විතර පෙඟෙන්න තියලා වතුර බේරලා අරගෙන තියෙනවා. රට ලුණු අරගෙන තියෙනවා, කරපිංචා අරගෙන තියෙනවා. උඹලකට අමු මිරිස් දෙකක් දාගන්න පුළුවන් තියෙනවා නම්. පරිප්පු ටික මේ වගේ කප් එකකට දාගන්නවා. ඊට පස්සේ ඒකට උඩින් අපි ගත්ත පුළූණු, කරපිංචා, ඒ වගේ දේවල් ටික දාගන්නවා. මම අද මැජික් බුලට් එකේ බ්ලෙන්ඩ් කරන හින්දා පරිප්පු ටික ඔක්කොම බ්ලෙන්ඩ් වෙනකන් ඉන්නේ. යට ටික බ්ලෙන්ඩ් වුණාම අපි මේ වඩේ හදාගන්න භාජනයට දාලා ඊට පස්සේ ආයෙ බ්ලෙන්ඩර් එක ඔන් කරනවා. මේ වගේ 3-4 වතාවකට පරිප්පු ටික කොටා ගන්න ඕනේ. හරි මම දැන් පරිප්පු ටික ඔක්කොම කොටාගෙන ඉවරයි. මම පරිප්පු කප් එකකට මෙන්න මේ වගේ ප්‍රමාණයක් ලුණු දා ගන්නවා. කෑලි මිරිස් මේ වගේ ප්‍රමාණයක් දා ගන්නවා. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර. මම දැන් මේ විදිහට තෙල් ටිකක් රත් වෙන්න තියලා තියෙන්නේ. වඩේ බෙදලා දාගන්න මේ විදිහට භාජනයක් ලෑස්ති කරගත්තා. ඊළඟට මම මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්නවා. ලුණු මදි වුණොත් පොඩ්ඩක් කාලා බලලා ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරලා මේ වගේ එක සමාන බෝල ටිකක් හදාගත්තා. හරි දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. මම දැන් මේ බෝලයක් මේ වගේ හැන්ද උඩින් තියලා මේ වගේ වඩේ එක හදා ගන්නවා. දැන් මේක මෙන්න එහෙම තෙල් එකට දා ගන්නවා. මගේ පෑන් එකට වඩේ 7ක් විතර හදලා දා ගන්න පුළුවන්. මේක දැන් මෙහෙම එක පැත්තක් හොඳට බැදෙනකන් තියෙන්න හරිනවා ටික වෙලාවක්. මම දැන් වඩේ ටික මේ වගේ අනිත් පැත්ත දා ගන්නවා. මෙතන තියෙනවා මගේ ඉඟුරු පඳුර. මම දැන් හදන්නේ ජින්ජර් ටී එකක් හදාගන්න වඩේ කාලා බොන්න ඉඟුරු කෑල්ලක් අරගන්න. හරි මම දැන් පොඩි ඉඟුරු කෑල්ලක් අරගත්තා. මම දැන් වඩේ ටික බා ගන්නයි හදන්නේ. මම දැන් දෙන්නෙක්ට තේ හදන්නේ. මේ වතුර ප්‍රමාණය ඇති දෙන්නෙක්ට තේ හදන්න. මම වතුර ටික රත් වෙන්න තියනවා. මේ තියෙන්නේ ජින්ජර් ගාලික් එහෙම ස්ක්වීස් කරගන්න පුළුවන් පොඩි ගැජට් එකක්. මේක ලොකු ගාණක් නැහැ. ඉඟුරු එහෙම ලස්සනට මේකෙන් ටී එකට දාන්න හදා ගන්න පුළුවන්. ඉඟුරු කෑල්ල දාලා මෙතන ඇතුළට මේ වගේ ප්‍රෙස් කරාම මේ වගේ ලස්සනට ඉඟුරු ටික වලට ටී එකට දාන්න හදා ගන්න පුළුවන්. තලපු ජින්ජර් ටිකයි සීනි ටිකයි තේ හදන කෝප්පෙට දාලා තියෙන්නේ. හරි දැන් මම තේ එක හදා ගන්නයි හදන්නේ. මගේ තේ එකේ දැන් මේ වගේ ලස්සනට ජින්ජර් කෑලි ටික තියෙනවා. මම දැන් වඩේ එකක් කාලා ජින්ජර් ටී එක බොන්නයි හදන්නේ. ආයි මේ වගේ කෑම එකක් හදනකොට ඔයගලත් එක්ක ෂෙයා කරගන්නම්. බයි